ආයුබෝවන් ආශ්කේරු නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මං අද ඔයාලට තවත් මේ ආකුගඩු අක්‍රිය වීම ඇතුළු තවත් රෝග රසකට සමාධිමය අත්බෙහෙත් ටිකක් කියන්නම්. තද හිර සමන අරිෂ්ටය. මේ අරිෂ්ටය වකුගඩු රෝගීන්ට අත්‍යවශ්‍යයෙන්ම සුදුසු අරිෂ්ටයක්. ඒ හැරුණම දැනට කිසිම කායික රෝගයක් නැති කෙනෙකුට උනත් මේ අරිෂ්ටය ගැනීම කිසිම වරදක් නැහැ. මොකද මතුවට හට ගන්න තියෙන රෝගයක් උනත් යම් තාක් දුරට අහෝසි වෙන්න පුළුවන්. ශරීරයේ සියලු පද්ධතිවල බැඳිලා තියෙන සියලු කාරම් ක්‍රමානුකූලව දිය කරලා තුන්දොස් සමනය කරලා සියලු පද්ධති යථා තත්ත්වයටපත් කිරීමේ හැකියාවක් මේ අරිෂ්ටයට තියෙනවා. අද තියෙන වෛද්‍ය විද්‍යාවෙන් ග්‍රන්ථිය තුල තියෙන විස අපද්‍රව්‍ය ඉවත් කරන ක්‍රමවේදයක් නැහැ. එහෙම තියෙනවා නම් පිටියුටරි ග්‍රන්ථියේ අක්‍රියතාවයන් නිසා හටගන්නා දිය වැඩියාවක් සුව කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් මේ වෙනකල් එහෙම ක්‍රමයක් හොයාගෙන නැහැ. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථියේ අක්‍රමිතාවයන් නිසා බෙල්ලේ හටගන්නා ගලගණ්ඩය වායු ගෙඩි කපන්නේ කොටන්නේ නැතුව සුව කරන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් එහෙම ක්‍රමයක් දැන් තියෙන වෛද්‍ය විද්‍යාවේ නැහැ. මේ අරිෂ්ටයෙන් ඒ ආබාධ සුව කරගන්න පුළුවන්. ඒ වගේම දැන් තියෙන ප්‍රයෝග විපත්ති නිසා ඇසේ සුද දියවැඩියාව හටගෙන තියෙන අවස්ථාවක ඒ හේතුවෙන් ඇතිවෙන පෙනීමේ දුර්වලතාව වැළැක්වීමේ බලයක් මේ අරිෂ්ටය සතුයි. ඒ නිසා හැම රෝගයකටම ශරීරේ කපන්න කොටන්න යන්නේ නැතුව බුදුන් වහන්සේ පෙන්වා වදාළ හේතුඵල ධම අනුව මනුෂ්‍යයාට වැළඳෙන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් අන්තරාවන් සඳහා බුද්ධ පුත්‍රයෙක් විසින් ලොවට දායාද කළ ශාසනික ප්‍රතිකර්මත් සමග කෙරෙන කිරණමය වෙදකමත් තමයි මේ හඳුන්වා දෙන්නේ. ශරීරයේ සීළු ග්‍රන්ථි තුල තියෙන සීළු අපද්‍රව්‍ය ඉවත් කරලා යථා තත්ත්වයටපත් කිරීම සඳහා මුළු ශරීරයේම ඇටමිදුළු ආශ්‍රිතව හටගන්නා ආතරයිටිස් ඇතුළු සියලු රෝගවලටත් විෂ අපද්‍රව්‍ය තැන්පත් වීමෙන් අක්‍රිය වෙලා තියෙන වකුගඩු ප්‍රකෘතිමත් කරන්නත් සියලු වයස් සීමාවල කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත සියලු රෝග සඳහා මේ අරිෂ්ටය ප්‍රත්‍ය වෙනවා. අම්ල පිත්ත ප්‍රදාහය නිසා හටගත් ආමාශය සහ බඩවැල් වල තුවාල හදිසි අනතුරු නිසා හටගත් සියලු බාහිර හා අභ්‍යන්තර තැලින් තුවාලත් සුව කරනවා. කඳුළු ග්‍රන්ථි වියලීම හේතුවෙන් ඇසේ සිවි පටල වියලීම නිසා ඇතිවන අන්ධ බව, ඇසේ සුද නිසා ඇතිවන අන්ධ බව සුව වෙනවා. කනේ කර්ණ පටහ පටලය ඝන වීමෙන් හෝ කලාදුරු ආදී බැදීමෙන් හෝ අස්ටි අධිකව වර්ධනය වීම නිසා හටගන්නා බිහිරි බව සුව වෙනවා. උගුරේ ස්වර තන්ත්‍ර ඝන වීමෙන් සෙම වැදිලා ගල් වීමෙන් ඇතිවෙන හඬ පිට නොවීම, අසාමාන්‍ය ලෙස ඇතිවන ඉකාව, ස්වර තන්ත්‍ර හරියට ක්‍රියාත්මක වීම නිසා සුව වෙනවා. අනවශ්‍ය විදියට මේ දේ තැන්පත් වීම නිසා ඇතිවෙන තරබාරු බව අඩු කරනවා. ඒ වගේම මස් දියවීමේ රෝගය නිසා සීළු සන්ධි ප්‍රදාහයට ලක් වෙනවා. සමහර වෙලාවට සන්ධි ප්‍රදාහයට ලක් නොවි බිඳීම් වලට ලක් වෙනවා. ඒ සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ නිශ්චිත බෙහෙතක් නැහැ. නමුත් මේ අරිෂ්ටයෙන් ඒ රෝගී තත්ත්වයන් සුව කරගන්න පුළුවන්. හැබැයි ගර්භණී මව්වරුන් කිසි විටකත් මේ අරිෂ්ටය නොගත යුතුයි. මොකද ගබ්සා වෙන්න වැඩි ඉඩකඩක් තියෙන නිසා. පහත දැක්වෙන මේ කියන කිරණමය අරිෂ්ටය සකස් කරගන්න ආකාරය මේ අමුද්‍රව්‍ය සියල්ලම අමුයෙන් ගත යුතුයි. අවශ්‍ය අමුද්‍රව්‍ය ගඩු ගුඩන් ගෙඩි කිලෝ 1.6යි. ඇඹුල් සහිත ගැට වඩා හොඳයි. ගම්මිරි සැට, නමිනං කොළ, බුරුල්ල දලු සහ ලපටි කොළ, පාවට්ටා කොළ, පුවක් කොළ, හල් පොතු යන මේ අමුද්‍රව්‍ය අමුබරින් ග්‍රෑම් 400 බැගින්. කිතුල් පිටි ග්‍රෑම් 400යි. කිතුල් පිටි හැර ඉතිරි සියල්ල හොඳින් හොදගෙන කපාගෙන කිතුල් පිටිත් එක්ක හොඳටම සියල්ලම කොටා ගන්න. ඒ සඳහා යකඩ භාවිතා නොකරන්න. සුදු යකඩ පිහි සහ ලී ගල් වංගෙඩි විතරක් භාවිතා කරන්න. මිශ්‍රණ යන්ත්‍රයක් භාවිතා කරන්න පුළුවන්. මෝල් ගහක් භාවිතා කරනවා නම් විල්ල නැති පැත්තෙන් කොටා ගන්න. මොකද මේ බොහොමයක් දේවල් ඇඹුල් සහිත නිසා
යකඩ මිශ්‍ර වුණොත් ප්‍රතික්‍රියා කරලා ඖෂධයේ ශක්තිය බාල වෙනවා. දැන් මේ විදිහට කොටාගත් සියලු අමුද්‍රව්‍ය මැටි හෝ තඹ හෝ සුදු යකඩ හෝ පිත්තල හෝ භාජනයකට දමා ඒ මිශ්‍රණයට වතුර බෝතල් 26ක් එකතු කරලා බෝතල් 20.8කට හිඳගෙන පෙරාගෙන එන කසාය මිශ්‍රණයට පහත අමුද්‍රව්‍ය හොඳින් වේලගෙන කුඩු කරගෙන ඒ කුඩු බර එකතු කරගන්න. වේලාගත් අමුද්‍රව්‍ය. විලි කැප්පෙටිය මුල් කුඩු ග්‍රෑම් 400යි. නාමල් රේණු කුඩු ග්‍රෑම් 100යි. වියලි අක්කපාන කොළ කුඩු ග්‍රෑම් 100යි. සූදුරු කුඩු ග්‍රෑම් 100යි. මහදුරු කුඩු ග්‍රෑම් 100යි. කළුදුරු කුඩු ග්‍රෑම් 100යි. වියලි බෙලි මුල් හෝ මල් කුඩු ග්‍රෑම් 100යි. වියලි මුරුංගා පස්පංගුව එක් වර්ගයකින් කුඩු ග්‍රෑම් 50 බැගින් මුල් පොතු කොළ මල් ඇට මේ සියල්ල කුඩු කරලා කසායට එකතු කරලා ඒකට හොඳින් නටවා නිවාගත් වතුර බෝතල් 15ක් දමන්න. ඒ ද්‍රාවණයටම වතුර නොදා ගෙඩිය සහ මුලින්ම කොටාගත් කැකිරි ඉස්ම බෝතල් 2යි බියර් බෝතල් 2මාරයි වතුර නොදා උක් ඉස්ම බෝතල් 6මාරයි කළු ගස් පමණයි මුල් හැර කොළ පොතු ආදී ඉතිරි සියල්ල කොටාගෙන එන ඉස්ම තල් සූකිරි කිලෝ 7.8යි එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා කණක්කයක හෝ වෙනත් සුසුසු භාජනයකට දමා දින 28ක් තියලා අරිෂ්ටේ කරගෙන පෙරාගන්න. උදේ දවල් රාත්‍රී ආහාරයට පෙර මේ සැහැඳි දෙක බැගින් ගන්න. මේ ඖෂධය ශරීරගත වුණාට පසු දවස් 3ක් විතර යනකල් කිසිම ගුණ අගුණ ස්වභාවයක් තේරෙන්නේ නැහැ. නමුත් දින 3කින් විතර පසු පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්. මොලේ ගෙඩි නහර හිරවීම නිසා හටගත් අප්‍රාණිකත්වයට සීළු තැලුම් ආබාධ වලට හදිසි අනතුරු වලට භාජනය වීමෙන් ඇති වූ නිල තැලුම් සුවයට මාස 6ක් ගන්න. ශරීරයේ අභ්‍යන්තර සහ බාහිර සුවනවන් සීළු තුවාල සඳහා දින 7යි. හදිසි අනතුරු වලින් හෝ ප්‍රයෝග විපත් වලින් එන උගුර ඇස කන යන ඉන්ද්‍රියන්ගේ අක්‍රියතාවය නිසා හටගත් අඳගොළු බිහිරි ආබාධ වලට මාස 3යි. මස් දියවන ආබාධයට තැලසීමියා සහ හීමොෆීලියා සුවයට මාස 9යි. වකුගඩුවේ වෘක්කාණු පටලවල අපද්‍රව්‍ය බැඳිලා නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් හටගන්නා වකුගඩු ආබාධ මුත්‍රාශය වකුගඩු වල පිත්තාශය ගල් දියවීමට සියලු ග්‍රන්ථි වල අපද්‍රව්‍ය ඉවත් වීමට සහ ඉදමුමට මාංශ පේශීන්ගේ වාතය තැන්පත් වීමෙන් ඇතිවන ඇවිලෙන බව මාංශ සිවි වියලීමෙන් ඇතිවන කොර ආබාධ වලට ඇට අස්ථි සිවි වේලීමේ කොඳු ඇට පෙළෙන් තුනටියේ හන්දිපත්වල ආබාධ වලට ආතරයිටිස් ඇතුළු මාස 6ක් දක්වා අසුදුසු පරිදි දෙන්න. ප්‍රයෝග විපත්ති සතා හැටගෙන තියෙන සියලු දියවැඩියා ආබාධ සුවයට සියලු ඉන්ද්‍රියන්ගේ බැඳලා තියෙන සියලුම අපද්‍රව්‍ය ඉවත් වෙලා ප්‍රකෘතිමත් වීමට මාස 6යි. ඇට මිදුළු ක්‍රියාකාරීත්වයට පත් කිරීම තුළින් රුධිරාණු නිෂ්පාදනය ශරීරයට අවශ්‍ය ප්‍රමාණය සිද්ධ කර හදවත සහ පෙනාලු නිසි පරිදි ක්‍රියාත්මක වීමට එමගින් රුධිර පීඩනය සමතුලිත කිරීමට මාස 6යි. තව අරිෂ්ටයක් තියෙනවා. ඒකට කියන්නේ කාරමී සමන අරිෂ්ටය. රුධිරයේ තියෙන සියලුම කාරම් සහිත අපද්‍රව්‍ය ආමාශයට සහ බඩවැල් වලට අද්දවලා පිරිසිදු කිරීම මේ ඖෂධයේ ප්‍රධාන කාර්යය වෙනවා. වකුගඩු අක්‍රිය වීම නිසා රුධිරයට එකතු වන අපද්‍රව්‍ය වහා ඉවත් කරනවා. ඒ මගින් හදවතට සිද්ධ වෙන හානිය අවම වෙනවා. වකුගඩු අක්‍රිය වීමේ රෝගය සඳහා අද බටහිර වෛද්‍ය විද්‍යාවෙන් කරන රුධිර කාන්දු පෙරණ ක්‍රියාවලිය සහ සමාන දෙයක් මේ අරිෂ්ඨ මගින් සිද්ධ වෙනවා. වකුගඩු රෝගියෙකුට බටහිර වෛද්‍ය විද්‍යාව අනුව නම් වකුගඩුවක් බද්ධ කරන කල් හෝ පෙර තිබිච්ච වකුගඩු යථා තත්ත්වයට පත් වෙන කල් හෝ මිය යන කල් හෝ රුධිර කාන්දු පෙරණය සිද්ධ කළ යුතුයි. නමුත් ඒක ඊට වේදනාකාරී වගේම අධික වියදම් යට යන කටයුත්තක්. දැඩි ආර්ථික අපහසුතා තියෙන අසරණ රෝගීන්ට මරණය පෙනිපිනි දැඩි මානසික අසහනයකින් ඒ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අරිෂ්ඨය ඒ වගේ රෝගීන්ට මහත් අස්වැසිල්ලක්. වකුගඩු රෝගීන් බොහෝ විට මිය යන්නේ හදවතට හානි වීම නිසා.
වකුගඩුව තුලින් නිසි පරිදි රුධිරය හැපෙරෙන්නේ නැති වෙනකොට රුධිරයේ අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යාම නිසා හදවත අධික්‍රියාකාරී වෙනවා. එතකොට හදවත ඉදිමීමට හේවත් ප්‍රදාහයටපත් වෙනවා. මේ වගේ අවස්ථාවක් එනකොට රුධිර පීඩනය ඉහළ යනවා. මේ කියන තත්වයන් මේ අරිෂ්ඨ මගින් යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන්. වකුගඩු රෝගියෙකුට ආහාර අරුචිය ඇති වෙනවා. බේත් පවා ගන්න අප්‍රිය වෙනවා. ඒ තත්ත්වය උත්සන්න වෙනකොට වමනේ ඔක්කාරය ආදී තත්ත්වයන් පෙන්වුම් කරනවා. මේ අරිෂ්ඨය මගින් මේ අපහසුතාවයන් දුරු වෙනවා. ආහාර හා බේත් ශරීරයට ප්‍රත්‍ය වෙන්න පටන් ගන්නවා. රුධිරයේ අපද්‍රව්‍ය ඉහළ යනකොට වකුගඩු රෝගියෙකුගේ ශරීරය ඉදිමෙන්න ගන්නවා. මුලින්ම කකුල් වල පිටිපතුලෙන් පටන්ගෙන කාලයක් යනකොට මුළු මහත් ශරීරය පුරාම විහිදලා යනවා. එතකොට රෝගියාට මුළු ශරීරයේම මස් පිඩුවල වේදනාකාරී බවක් ඇති වෙනවා. මේ අරිෂ්ඨයේ දින 5-6ක් එක දිගට ගන්නකොට ඒ සීළු වේදනා දුර වෙලා යනවා. අණ්ඩ වාතයේ තියෙන අයටත් මුලින් මාසයක් විතර පාවිච්චි කරලා අඩු වෙන ප්‍රමාණය බලාගෙන ඒ අනුව තවත් කාලයක් පාවිච්චිට ගැනීමෙන් ඒ තත්ත්වය සුව කරගන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධති ආශ්‍රිත අසංකූලතා නිසා දරුඵල නොලැබීමට හේතු යෙදিলা තියෙනවා නම් ඒ වගේ තත්ත්වයන් යථා තත්ත්වයටපත් කරගන්න ආධාර වෙනවා. මීට අමතරව මේ මගින් තවත් රෝගාබාධ රාශියක් නිට්ටාවට සුව කරගන්න පුළුවන්. කිසිම අතුරු ආබාධයකින් තොර නිසාත් වෙනත් කෘත්‍රිම බෙහෙත් සමග ප්‍රතික්‍රියා කරලා අපත්‍ය වෙන්නේ නැති නිසාත් ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. සාදා ගන්න ආකාරය මිදි මුල්, පළොල් මුල්, ඇත් දෙමට මුල්, බෙලි මුල්, රසකින්ද වෙනිවැල් ගැට මේ සියල්ල වීලි බරින් අරගෙන කොටාගෙන කෙටු පැස මේ හැම අමු ද්‍රව්‍යයක්ම ග්‍රෑම් 25 බැගින් තිබිය යුතුයි. වතුර බෝතල් 16ක් තමා 12ට හිඳගෙන පෙරා ගන්න. ඉන්පසු වීලි හීන් අරත්ත කුඩු සහ වීලි කරපිංචනටි කුඩු ග්‍රෑම් 20 බැගින් ඇට ඉවත් කළ සියඹලා කිලෝග්‍රෑම් 2ක් ඉහත කසායෙන් හොඳින් දිය කරගන්න. දිය කරගත් බොරේට සුදු සූකිරි ග්‍රෑම් 500යි. සහිඳලුඳු කබලේ ගිනියම් කරලා ග්‍රෑම් 40යි. පොල් රා බෝතල් 4යි. කූඩලු දෙහි ඉස්ම මිලිලීටර් 100යි. හොඳින් නටවා නිවාගත් උණු වතුර බෝතල් 2යි. ඒ කියන්නේ මිලිලීටර් 1500 මිශ්‍ර කරගන්න. මේ සියල්ල හොඳින් මිශ්‍ර කරලා දින 28ක් කණක් එක හෝ සුදුසු භාජනයක බහ අරිෂ්ඨ කරගෙන පෙරා ගන්න. ඉන්පසු දෙවන වරට මේ කාරම් සමන අරිෂ්ඨයට වතුර බෝතල් 2කමාරක් දමා ඒ සියල්ල බෝතල් 20.4ට හිඳගෙන නිවුනට පසු පෙරා ගන්න. හොඳින් නටවා නිවාගත් උණු වතුර බෝතල් 2.4ක් නැවත එකතු කරලා ඇට ඉවත් කළ සියඹලා කිලෝ 2ක් එකතු කරන්න. ඒකට සුදුසු කිරි කිලෝ 8.5කුත් එකතු කරලා හොඳින් දිය කරගෙන පාවිච්චිට ගන්න. උදේ දවල් රාත්‍රී ආහාරයට පෙර මේ සැහැඳි කාමාර බැගින් මාසයක් හෝ මාසයකමාරක් හෝ ගන්න. මේ ප්‍රමාණය සෑහෙනවා. මේ මගින් ලේවල තියෙන කාරම් බඩට ඇදිලා ඇවිත් ලේ සුද්ධ වෙනවා. සියලු නහර සුද්ධ කරලා සක්‍රිය කරනවා. ලේ නහර තුල රුධිර කැටි ගැසීම් වැළැක්වීමෙන් ආඝාතය ඇතිවීම වළක්වනවා. රුධිරය වගේම රුධිරේ නාලත් යථා තත්ත්වයටපත් කරන නිසා කොලෙස්ටරෝල් තියෙන අයටත් යෝග්‍යයි. මහ බඩවැල සක්‍රිය කරනවා. මේ අරිෂ්ඨය මාසයක් ගත්තම මාස 3ක් ශරීරය තුල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මාසයක් තුල යම් තරමකට රෝගේ සමනය වුණා නම් තව මාස 3ක් යනකොට රෝගේ සුව වීමේ ලක්ෂණ රෝගියාට දැනෙනවා. වකුගඩු, මුත්‍රාශය, පිත්තාශය යන තුන් පොලේ ඇති ගල් ක්‍රමයෙන් දිය වෙනවා. අඩක් දුර්වල වෙච්ච වකුගඩු ප්‍රකෘතිමත් වෙනවා. අංශ භාග, නහර, මාංශ පේශි එකට හිර වීමෙන් ඇතිවන කොර ආබාධ, ඒ නිසා එන සියලු මස් පිඩු වේදනා ආදී ආබාධ සුව වෙනවා. නහර ගැට ගැසීමේ රෝගීන්ටත් ඉතා සුදුසුයි. වකුගඩු ආබාධ සුවයට ආධාර වෙනවා. පුරස්ති ග්‍රන්ථි, අණ්ඩවාත, ඩිම්බා ආශ්‍රිත ආබාධ සුව වෙනවා. සැලකිය යුතුයි හදවත දුර්වල හා අධිරුධිර පීඩනය තියෙන රෝගීන් සඳහා කූඩලු දෙහි ඉස්ම මිලිලීටර් 100ක් වෙනුවට වතුර නොදා දෙහි ඇඹුල් මිලිලීටර් 100ක් සහ හොඳින් වියලා කුඩු කරගත් තිප්පිලි කුඩු ග්‍රෑම් 25ක් එකතු පළමු වර කරලා
අරිෂ්ටය සාදා ගැනීමෙන් ඒ තත්ත්වය සුව වෙනවා. ඒක තමයි ඒ බෙහෙත් අරිෂ්ටය. ඉතින් ඔයාලට නිරෝගී සුවයක් ලැබේවා.